එක ලස්සන රෝසමල් වලින් පිරුණු උයනක් තිබුණා. ඒ උයනේ වාසයපලේ පොඩි සුරංගනාවක් රෝසි කියලා. රෝසීට මල්වලට ජලය දාන්න, පක්ෂීන්ට ගීතිකාවක් කියන්න සහ හිරු කිරණ අතරේ නටන්න ගොඩක් ආසාවක් තිබුණා. උයන පුරා සුවඳ, පක්ෂීන්ගේ ගීත හා රෝසීගේ සිනාසීම එකට මිශ්‍රව ස්වප්නමය ලෝකයක් උදා කළා. එක දවසක් අහස අඳුරු වලාකුළු වලින් වැසුණා. දැඩි වැසිත් සුළඟත් මල්පත්‍ර උඩින් පැන ගියා. රෝසි බියෙන් වේදනාවෙන් උයනාසල ඉඳලා බලන්නට පටන් ගත්තා. රෝසමල් හැම එකම කැඩිලා වැටුණා. ඇයගේ සිනාසීම මැකුණා. රෝසීගේ හදවතේ ආදරය තවත් වඩා ශක්තිමත් වුණා. ඇයර අතේ තිබුණු මායා දුවිල්ල උයනට විහිදලා ආදරයෙන් මල් නැවත වෙනස් වෙන්න කියලා යාච්ඥාවක් කළා. එවිට උයන පුරා ආලෝකයක් පැතිරුණා. මල් නැවත පිපුණා, පක්ෂීන් ගී ගයන්න ආවා. රෝසී සිනාසී නැටුවා, උයන පුරා ආලෝකයෙන් පිරුණා. එතෙන් පටන් රෝසීගේ උයන සදා ලස්සන උයනක් බවට පත් වුණා.